ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට යහ ජීවිතයක් පවත්වා ගැනීම සඳහා අවශ්‍ය වටපිටාව සකස් කර දීම අප සියලු දෙනාගේ සදාචාරාත්මක වගකීමක් වෙනවා. නමුත් පසුගිය කාලයේදී බොහෝ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ එකම ආදායම් මාර්ගයේ බවට පත් වූ ජ්‍යෙෂ්ඨ පුරවැසි තැන්පතු සඳහා වූ පොලී ප්‍රතිශතය කප්පාදු කිරීමත් සමග තවත් අසරණ තත්ත්වයකට පත්වීමට ඔවුන්ට සිදු වුණා. බොහෝ පිරිසකට සිය වෛද්‍ය පහසුකම් ලබා ගැනීම, අවශ්‍ය පෝෂ්‍යදායී ආහාර පාන ලබා ගැනීම පවා නොහැකිව අර්බුද රැසකට මුහුණ දීමට සිදුව තිබෙනවා. මෙරට ජ්‍යෙෂ්ඨ පුරවැසියන් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් ඔවුන්ගේ මූලික ගැටලු වලට විසඳුම් ලබා දීම කෙරෙහි රජයේ විශේෂ අවධානය යොමු කරමින් ජ්‍යෙෂ්ඨ පුරවැසියන් විශේෂයෙන්ම මම කතා කරන්නේ අධිපෝසතුන් හෝ ධනවතුන් ගැන නෙවෙයි, මෙරටේ සාමාන්‍ය ජ්‍යෙෂ්ඨ පුරවැසියන් පිළිබඳව ඒ අය වෙනුවෙන් මේ ප්‍රශ්න මම ඉදිරිපත් කරනවා. දැනට තැන්පතු සඳහා අය කරනු ලබන රඳවා ගැනීමේ බදු ප්‍රතිශතය කොපමණද? අයවැය මගින් මෙම රඳවා ගැනීමේ බදු ප්‍රතිශතය withholding tax එක ඉහළ නැංවීමට සූදානම් වන්නේද? එසේනම් ඒ කොපමණ ප්‍රතිශතයකින්ද? සමස්ත ජ්‍යෙෂ්ඨ පුරවැසි තැන්පතු මගින් රඳවා ගැනීම බදු අයකර ගැනීමක් සිදුවන්නේද? නොයසේනම් එසේ රඳවා ගැනීම බදු අය කරනු ලබන සීමාවන් කවරේද? මෙම අය කරනු ලබන රඳවා ගැනීම බදු නැවත ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ලබා ගැනීමේ ක්‍රමවේදයක් තිබේද? එම ක්‍රමවේදය කුමක්ද? මෙම ක්‍රමවේදය තුළින් අඩු සාක්ෂරතාවයක් සහිත ඇතැම් ජ්‍යෙෂ්ඨ පුරවැසියන් දැඩි අපහසුතාවයන්ට පත්වන බව රජය දන්නේද? එසේනම් රඳවා ගැනීම බදු නැවත ලබා ගැනීමට සරල ක්‍රමවේදයක් අනුගමනය කිරීමට රජය කටයුතු කරන්නේද? නොයසේනම් මේ මන්ද? ළමා තැන්පතු සඳහා රඳවා ගැනීම බදු අය කිරීමක් සිදුවේද? එසේනම් එම අයකරගත් බදු ප්‍රමාණයන් නැවත ලබාගත හැකි වන ක්‍රමවේදය කුමක්ද? ළමා තැන්පතු රඳවා ගැනීම බදු වලින් නිදහස් කළ නොහැකි වන්නේද? ඒ මන්ද? ජ්‍යෙෂ්ඨ පුරවැසියන් අතුරින් බොහෝ දෙනෙක් අද ගත කරන්නේ අති දුෂ්කර ජීවන ගමනක්. පසුගිය යහපාලන ආණ්ඩුව මගින් ජ්‍යෙෂ්ඨ පුරවැසි තැන්පතු සඳහා ලබා දුන් 15%ක තැන්පතු පොලිය යහපාලන ආණ්ඩුව පමණක් නෙවෙයි, බොහෝ රජයන් පහුගිය කාලේ මේ ප්‍රතිශතයන් ලබා දෙන්නට කටයුතු කරා. මේක අවලංගු කිරීමක් සිදු වුණේ පසුගිය රජය සමයේ. අපි අහන්න කැමති මේ 15%ක තැන්පතු පොලිය අවම වශයෙන් ලක්ෂ 20කට අඩු තැන්පතු සඳහා හෝ යළි ක්‍රියාත්මක කර නොහැකිද? ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට රාජ්‍ය ඔස්සල් මගින් සිය ඖෂධ මිලදී ගැනීමේදී සහන මිලට ලබා ගැනීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක වන්නේද? මෙම සහනය පෞද්ගලික ඔස්සල් මගින්ද ලබාගත හැකි ක්‍රමවේදයක් සකස් කළ නොහැකිද? ඒ මන්ද? විශේෂයෙන්ම මතක් කරන්න කැමති ගරු කතානායකතුමා, දැනට පවතින පොලී අනුපාතය දිහා බැලුවොත්, විශේෂයෙන්ම බැංක් ඔෆ් සිලෝන් එකේ ෆික්ස් ඩිපොසිට් රේට් එක ස්ථිර තැන්පත් පොලී අනුපාතයේ වසර 2කට ඒක 7.5යි. මේ රජය යෝජනා කරලා තිබෙනවා අමතර 3%ක් ලබා දෙන්නට. 10.5ක පොලී අනුපාතයක් තුළ යම්කිසි ආදායම් මාර්ගයක් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට. අපි කියන එක ප්‍රමාණවත් නැහැ කියලා. මේක අනිවාර්යයෙන්ම 15% විය යුතුයි. සහ විශේෂයෙන්ම අඩුම ගානේ ලක්ෂ 20ක් දක්වා, ලක්ෂ 20ක තැන්පතු දක්වා මේ පොලී අනුපාතයේ ක්‍රියාත්මක විය යුතු කියන එක තමයි අපේ මතය. රජයෙන් මේ රටේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට සහනදායී පිළිතුරක් මේ අවස්ථාවේදී බලාපොරොත්තු වෙනවා.